හායි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. හරි. මම අදත් අරගෙන ආවා ඕගොල්ලන්ට පුංචි පාඩමක්. මොකද්ද කියලා දන්නවද? කරන්න විදිහක් නැහැ, කන්න විදිහක් නැහැ, ඔයාට කියන්න විදිහක් නැහැ, ගෙදර යන්න විදිහක් නැහැ, විදිහක් නැහැ. කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? අපි ඒකට භාවිතා කරනවා there's no way to. මොකද්ද? there's no way to. හොඳට මතක තියාගන්න there's no way to. හරි. අපි යමු උදාහරණ විදිහට ගමු. උදාහරණ ටිකක් ගමු. කන්න විදිහක් නැහැ. කොහොමද කියන්නේ? there's no way to eat. there's no way to eat. හරි. ඔයාට කියන්න විදිහක් නැහැ. there's no way to tell you. there's no way to tell you. දැනගන්න විදිහක් නැහැ. කොහොමද කියන්නේ? there's no way to know. දැනගන්න විදිහක් නැහැ. ගෙදර යන්න විදිහක් නැහැ. කොහොමද අපි ඒක කියන්නේ? there's no way to get home. ඔයාලත් මගේ පුංචි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. like එකකුයි comment එකකුයි දාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.